ටොන් 200ක යකඩ ගොඩක් මගින් 239ක් අහස උඩදිම වාෂ්ප වෙලා යන්න පුරුවන්ද? 2014 වර්ෂයේ මාර්තු 8 වෙනිදා මුළු ලෝකයම කම්පා කරපු ඒ සිදුවීම වුණේ අදට හරියටම අවුරුදු 11කට කලින්. මැලේසියාවේ ක්වාලා ලම්පූර් වලින් අහසට නැගපු MH370 යානය බීජිං නුවර බලා යන්න පිටත් වුණා. නමුත් එය කිසිදාක ගොඩබිමට ළඟා වුණේ නැහැ. නූතන ඉතිහාසයේ විසඳාගත නොහැකි වූ ලොකුම අභිරහස MH370ට ඇත්තටම මොකද වුණේ? ලෝකයෙන් එහා අද අපි හොයන්නේ ඒ අඳුරු අභිරහසයි. දෙදහස් 14 වර්ෂයේ මාර්තු 8 පාන්දර 12:41ට MH370 යානය ගුවන්ගත වෙනවා. එහි හිටියා මගින් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක්. අහස පැහැදිලි. කිසිම කාර්මික දෝෂයක් වාර්තා වුණේ නැහැ. පාන්දර 1:19ට යානය මැලේසියානු ගුවන් කලාපයෙන් ඉවත් වෙලා වියට්නාම ගුවන් කලාපයට ඇතුළු වෙන්න සූදානම් වුණා. ඒ වෙලාවේ නියමුවා පාලක මැදිරියට කියනවා මෙන්න මේ වචන ටික. Good night Malaysian 370. ඒ තමයි ලෝකයට ඇහුණු අන්තිම වචන ටික. ඊට විනාඩි 2කට පස්සේ යානයේ ට්‍රාන්ස්පොන්ඩර් එක හෙවත් රේඩාර් වලට හසුවන උපකරණය කවුරුන් හෝ විසින් ඕෆ් කරනවා. යානය රේඩාර් තිරයෙන් මැකී යනවා. සාමාන්‍ය රේඩාර් වලට අහු නොවුනත් මිලිටරි රේඩාර් වලට මේ යානය හසු වෙනවා. බුදුම හිතන කාරණය තමයි යානය එකපාරටම Taman යමින් හිටපු පාරෙන් අංශක 180ක් ආපසු හැරිලා මැලේසියාව හරහා ගිහින් අන්දමන් දූපත් පැත්තට ගමන් කරලා තිබුණා. සැටලයිට් ඩේටා වලට අනුව මේ යානය ඉන්දියන් සාගරය දෙසට තවත් පැය 6ක් තිස්සේ පියාසර කරලා තියෙනවා. ඒ කියන්නේ උදේ වෙනකල්ම යානය අහසේ තිබිලා අන්තිමට ඉන්ධන ඉවර වෙලා දකුණු ඉන්දියන් සාගරයේ ඊටාම ගැඹුරු තැනකට මේක කඩා වැටෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ ගැන ප්‍රධාන මතවාද 3ක් තියෙනවා. අංක 1. ප්‍රධාන නියමුවා වුණේ සහාරි අහමද් ෂා. ඔහුගේ නිවසේ තිබුණු ෆ්ලයිට් සිමියුලේටර් එකේ යානය වැටුණු ඉන්දියන් සාගරයේ මාර්ගයම පුහුණු කරපු දත්ත හම්බ වුණා. ඔහු පෞද්ගලික ප්‍රශ්න නිසා මුළු යානයම මුහුදට දැම්ම කියලා ගොඩාක් අය විශ්වාස කරනවා. ඔහු හිතාමතාම ඔක්සිජන් සැපයුම නතර කරලා මගීන්ව සිහිසුන් කලා වෙන්න පුරුවන්. අංක 2. යානයේ හදිස්සි ගින්නක් හෝ පීඩනය අඩුවීමක් වෙන්න පුළුවන්. එතකොට නියමුවන් ඇතුළු හැමෝම සිහිසුන් වෙනවා. යානය ඔටෝ පයිලට් එකෙන් ඉන්ධන ඉවර වෙනකල් තනියම පියාසර කරන්න ඇති. මේකට කියන්නේ ගෝස්ට් ෆ්ලයිට් එකක් කියලා. අංක 3. රුසියානු ඔත්තුකරුවන් හෝ ත්‍රස්තකරුවන් මෙය පැහැරගත්තද? නමුත් පුදුමය කියන්නේ කිසිම කප්පම් ඉල්ලීමක් නොලැබීමයි. 2005ම වසරේදී රීයුනියන් දූපතෙන් යානයේ පියාපතක කොටසක් හම්බ වුණා. ඒකෙන් තහවුරු වුණා යානය මුහුදට වැටුණා කියලා. නමුත් ප්‍රධාන යානය හෝ මගීන්ගේ සිරුරු අදටත් නැහැ. MH370 කියන්නේ තාක්ෂණයෙන් දියුණු ලෝකයකට ස්වභාව ධර්මය සහ මිනිස් මනස ගැන ඉතිරි කරපු ලොකු ප්‍රශ්නාර්ථයක්. ඔයාලා හිතන්නේ මොකක්ද? මේක නියමුවාගේ වැඩක්ද? නැත්නම් අපි නොදන්න රහසක් මේක ඇතුලේ තියෙනවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ලෝකයේ නොවිසඳුන් මෙවැනි අභිරහස දිගටම බලන්න ලෝකයෙන් එහා YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.